අයියකෝ මේ වැඩේ හැමදාම මෙහෙම කරන්න බෑ. මට නම් දැන් ඉඳලා ඇති වෙලා තියෙන්නේ. මට මේක එළියලා ඕන. යකෝ හැමදාම මේ ගෑණි මගේ කරේ යන්න ඕනේ. ඉන්ද්‍රීටනේ මාසෙන් එක කියලා පෙන්වන්න ඕන. උඹට ඉන්න බැරනම් බහලා ඵලයක්. ඕ අද පටන් ගත්තනේ. මගේ හැම ලේසියෙන් එනවනම් හම්බෙන්නේ නැහැ තමුසේ. උසමට ලියලා දෙනවා. සෑහෙන අමාරු දුපර තංගල් එක ගෙනල්ලා. ඔව් තමුසේ මම නරක ගෑණි කරගන්න හදන්නේ. මේක මගේ උඹ ගිහලා තංගල් එක එළියා ගනි. ඒකත් මගේ මේකත් මගේ. අන්න අර ඵලයක්. පුදුම ගෑණි එනවා. මෙන්න මේ පාංගන බල්ලත් අරගෙන ඵල. තමුසේ දැන් ඒ જાතියෙන් දෙන්නේ. හොඳයි බලාගමු කහෙද? මට තවත් උඹත් එක්ක ඉන්න බෑ. උඹ යක්ෂ ගෑණිනෝ. හරියනම් බලාගමුකෝ. එන්න පුතේ යන්න මෙන්න මෙහෙ. එහෙම බෑද ළමයා මගේ. ළමයා ගෙනියන්න දෙන්නේ නේ. බය පුංචකා. ළමයා මගේ. ඒකත් එහෙමද මහත්තයා. එහෙනම් බලාගමුකෝ අපි. ආගමු බම්බුව. උඹ ඵලයන් ඇඟට. උඹ ඵලයයි යන්න. උඹ ගියපු ගමන් මම කෝටිපතියක් වෙනවා. උඹ ගිය ගමන් මට වාසනාව. හොඳයි බලාගමු. මම මේක ලේසියෙන් කතා අරින්නේ. පරිස්සමෙන් ඉන්න මහත්තයා එහෙනම්. තාත්තේ මොකෝ බං? තාත්තේ අන්න ගෝණි බිල්ලකුයි නැන්ද කෙනෙකු වෙනවා. ගෙදර කවුද? ගෙදර කවුද? මොකද බම් මේ? සර්. කොහෙන් ගලන් ආපු කට්ටියක්ද? මේ නෝනලා කවුද? පුතේ අර පුඩු දෙකක් අරන් වරෙන්. සර් අපි මේ අහුනොත් ඉවරයි සමාගමෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ගෙවල් ආවට ඔක්කොම අපේ සමාගමට බැඳලා තමයි ඉන්නේ. මොකද්ද දැන් ඕකෙන් වෙන්නේ? මොකද්ද බං කරේ? ඇවිල්ලා වාඩි වුණා නං. වාඩි වෙන්න නම් ඕනේ නැහැ. මේකයි සර්. මේකට බැඳුනොත් සර්ට ගෙදර නිදාගත්තා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. සර්ට තියෙන්නේ අපේ සමාගමට මුදල් දාලා ඉවර වෙලා ඒක පොලි කරන් ජීවත් වෙන්න. අනේ ඔය අතිවරව මට තේරෙන්නේ නැහැ නෝනේ. ආපුවතක් බලාගෙන යන්න හත්වලා මේ. මේකයි මහත්තයෝ. පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේකේ අස්සම් කරපු සේරෝම මේ ගමේ අයගේ අස්සම් තමයි මේ තියෙන්නේ. සර්ට තියෙන්නේ මේකට රුපියල් 100ක් දැම්මොත් ඒක රුපියල් 1000ක් වෙනවා. ඉබේටම වෙන්නේ හොඳේ. ඊට පස්සේ මේකට 150ක් දැම්මොත් ඒක 5000ක් වෙනවා. සර්ට තියෙන බලන් ඉන්න විතරයි. ගෑණි ගියත් හරි ගේ දොරකටම වාසනාව ඇවිල්ලා. මං කැමති. එහෙනම් සර් කැමතිනේ. මෙන්න මෙතනින් අස්සලා ගන්න. මෙතනින් මොකෝ මේ නෝන ඔළුව වහගෙන. ඒ නෝනට කම්බුල් ගාය හැදිලා ඒක. අම්මපා කොයි මේ මේක හදන් දාන් තියෙන්නේ. මෙතනනේ. මේක ඇමරිකන් අස්සන් තියෙන්නේ මගේ හොඳින් ඕකේ. වැඩේ හරි. එහෙනම් මිස් මෙන්න ඔයාගේ thank you. වලා මේ පුතේ. ඊමක්කයි බං ඒ උනේ. ඒකනේ තාත්තා මාත් බැලුවේ. ඒකනෝ බං. තමුසේ වැරදි ගෑණි එක්ක හැප්පුනේ. දැන් මේක මගේ. අත්තලාගේ අම්මා. දැන් මට තමයි මේක අයිති. මෙන්න මේ ටිකත් අරගෙන යන්න අතක යනවා මොනසයා. අනේ නෝනේ මට ලුණුයි බතියි හරි කමන්නේ මං මොනවද දෙන්නේ නෑ තමුසේ. මේ අනේ ලුණු බතු හත්තරා මුන් තමයි හත්තරා මේ ගෑනු. මෙතන මට පාඩම් උගන්වන්න. ගෑනු නෙවෙයි යක්කු. සිත රිදුනා රත්තරන්